මේ යාළ කියලාද හිතුවේ නෑ මේ බූන්දර ප්‍රසිද්ධ කුරුල්ල බලන්න කියලා තමයි. යාළ ප්‍රසිද්ධ අලි බලන්නනේ. ඉතින් ළමයි කුරුල්ල බලන්න නම් උදේම යන්න ඕන. අපි මාතරෙන් පිටත් වෙද්දි වෙලාව 4යි, බූන්දරට එද්දි වෙලාව 6යි. ඉතින් අපි අට්ටාල රිසෝට් එකෙන් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන මේ යන්නේ බූන්දර බලන්න. අපි සෆාරි ජිප් එකකුත් කතා කරගෙනම තමයි ගියේ. ටිකට් ගන්න කියලා කවුරු හරි එක්කෙනෙක් යවන්න නැතු ඔයාලත් යන්න. මොකද එතන ගොඩාක් ලස්සන view එකක් තියෙනවා. ටිකට් ගන්න අපි වාහනේ නවත්තන තැන තියෙන අන්න එතනක් තියෙනවා නිකන් කෞතුකාගාරයක් වගේ නිකන් සතුන්ගේ ඇටකටු හැම තියලා තියෙන තැනක්. ඉතින් ඒකත් බලන්න අමතක කරන්න එපා. ශාක කියලා තියෙන්නේ බහුතරයක්ම වීරයි පළුයි රණවරයි අගිල් කියලා වර්ගයකුයි. තව ආක්‍රමණික ශාකයක් තියෙනවා. ඒකට කියන්නේ කලපු අන්දර කියලා. ඒකෙන් නම් ලොකු විනාශයක් වෙනවා. කිත්තා, පෙලිකන්, ෆ්ලෙමින්ගෝ තමයි මට නම් මතක නම් කුරුල්ලන්ගේ. තව ගොඩාක් නම් කියලා දුන්නා. ඔය අතරේ අපිට අලිත් හම්බුණා. ඒ කාලියෙක් නම් පාර බ්ලොක් කරන් හිටියා යන්න දුන්නෙම නැහැ. ඉතින් අපි ආපස්සට හරවගෙන ආය ආවා. එන්න දවල් වෙද්දි කුරුල්ලෝ ඉන්න ප්‍රමාණය නම් ගොඩක් අඩු වුණා. වැඩිපුරම කයි කියන්න බැරි වුණානේ. අංක 1 තමයි මොනරු. ඊට පස්සේ මට හරියට මතක නැහැ උකුස්සද රාජාලියද කියලා ගොඩාක් වර්ග දැක්කා ඒ සත්ත්ව විශේෂයෙන්. සෆාරියේ කෙළවර අපි ගියේ මුහුදු තීරයකට. ඉතින් එතන හරිම ලස්සන නොඉඳුල් බීච් එකක් තිබ්බා. මේ තියෙන අලි ගිහින්ම හැදුණු පාරක්ලු. මේ පාර තමයිලු අනෙත් සත්තුත් යන්නේ. තව දවල් වෙද්දි මෙතනින් ගොඩක් සත්තු එහා මෙහා යනවා බලා ගන්න පුළුවන් කියලා කිව්වා. පැය 3ක් විතර ගියා මේක ඇතුලේ යන ගමනට. ආපහු හරවන් එන ටිකට නම් ගොඩක් කුරුල්ල දැක්කේ නැහැ. හොඳ වෙලාවට තමයි උදෙන්ම නැගිට්ටි කියලා හිතුණා.